වැදගත් ප්‍රශ්නයක් විශේෂයෙන් අපි දකිනවා දැන් මේ මෑත කාලයේදී විශේෂයෙන් ওই වැවිලි වගා කියලා ව්‍යාපෘති වලට ජනතාව යොමු කරන ඒවා තියෙනවා මේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි පේනවා දැන් මේ මෑත කාලේ විශේෂයෙන් මේ වැවිලි හෝ භෝගාශ්‍රිතව සිදු කරන ව්‍යාපාර කරනවා කියලා ඒවට අවශ්‍ය කරන ආයෝජන කරන්න කියලා එක එක යෝජනා ක්‍රම ඉදිරිපත් කරන එක එක පළාත්වල. ඒතර ඒවා අත් වශයෙන් පළවෙනි කාරණය මේ වැවිලි වගේ දේවල් වලට ආයෝජනය කිරීම කියන එක කිසිම නියාමනයකට යටත් වෙන්නේ නැහැ. ජනතාව ඒකට මුදල් දැම්මොත් ඒ මුදල් ලැබුණ නැත්නම් ගිහිල්ලා පැමිණිලි කරන තැනකට නියාමනය නොවන ආයෝජන ක්‍රමයක් තමයි ඔය කියන දැනට පවතින්නේ. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ කියන්නේ මහා බැංකුවෙන් නියාමනය කරන්න වෙන කිසිම නියෝජිත නියාමනය ආයතනයක් නැහැ. ඒකට තමන් අවධානය ගන්න. අනිත් එක තමයි ඒක තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ ඔයාලා අපි දකිනවා මේ ආයෝජන මුවාවෙන් නීති විරෝධී තැන්පත් එකතු කරන වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තියෙන යම් කිසි ආයෝජන කියලා කිව්වට මේක එතෙන්දි කල්පනා කරන්න ඕන ආයෝජන කරන පුද්ගලයා මේක අපි දකිනවා ගොඩක් වෙලාවට අර කියනෝනේ මේ දෙනවා කියලා එක එක වගාවල නයිමිරිස් වගා කරාම කියනවා එක්ක වෙන මොකක් හරි භෝගයක් වගා කරාම මාසෙකට 30ක් 40ක් පොලියක් කම්පිනවා කියලා කියනවා. දැන් එතකොට ඉතින් අර ආයෝජන කරන එක්කෙනා හිතලා බලන්න ඕන මේ නයිමිරිස්තෝ ඒ වගාවක් කරලා මාසෙට 30ක් විතර හරි 25ක් හරි 10ක් හරි ගන්න පුළුවන් අවුරුද්දකට 120ක් 200ක් නේ. එහෙම ආයෝජන කරන්න පුළුවන් ඒ Tamanටම පුළුවන් එහෙම මුදලක් කරලා එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නම් ඒක මේක වෙන්නේ නැත්ත වශයෙන්ම එහෙම උපයන්න බෑ ඒ වගේ ව්‍යාපෘතයකින් ඔච්චර විශාල උපයන්න පුළුවන් නම් ඒක විශාල කර්මාන්තයක් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ අර තව කාගෙන් හරි මුදල් එකතු කරගෙන අර මුලින්ක සල්ලි ගත්ත අයට ඒ වගේ දෙනවා. අවසානයේදී වෙන්නේ එක තැන ගියා මේ කඩා වැටලා සල්ලි දීපු හැමෝටම මුදල් නැති වෙනවා. ඒ නිසා විශේෂයෙන් මෙතෙන්දී අපි කියන්න කැමති ජනතාවගේ අර මුල්ල සාක්ෂරතාවය කියන එක තමයි වැදගත්. හැමතිස්සෙම එතෙන්දී එක එක විදියට එනවා මේක ඔප්පු දෙනවා කියලා කියනවා. සින්නක් ඉඩම් දෙනවා කියනවා. නමුත් යුසුම් අස්සම් කරේ ඒ මොනව කරත් මුල් වැදගත් ප්‍රශ්නය මේ මුදලක් ආයෝජනය කළ මාසෙකට මෙච්චර ප්‍රතිලාභයක් දෙන්න පුළුවන් ව්‍යාපාරය මොකද්ද? එහෙම ව්‍යාපාරයකින් ওই පොඩි වගාවක් කරලා පුළුවන් දෙයක් කරන්න. ඒ ප්‍රශ්නේ ආයෝජනයක ඉල්ලනකොටම අහන්න ඕන. ඒ පිළිතුර ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේක පිරිමුඩාකාරයේ කාගෙන් හරි මුදල් අරන් ඒ පොලියක් ගිවාම අවසානයේදී ඒ සීල මුදල් නැති වෙන එක. ඒක නිසා තමයි ඒක වැදගත් ජනතාවගේ දැනුවත්කම. එතෙන්දී මම හිතන්නේ අපට ඒ සම්බන්ධ තොරතුරු ලැබුණාම අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. දැනටම ඒ වැවිලි වගා ආශ්‍රිත ව්‍යාපාර සිදු කරන ආයතන පුද්ගලයන් පරීක්ෂණ කරන්නේ ඒක වැදගත් ඒ පොලියක් ගිවාම අවසානයේදී ඒ සීල මුදල් නැති වෙන එක. ඒක නිසා තමයි ඒක වැදගත් ජනතාවගේ දැනුවත්කම. එතෙන්දී මම හිතන්නේ අපට ඒ සම්බන්ධ තොරතුරු ලැබුණාම අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. දැනටම ඒ වැවිලි වගා ආශ්‍රිත ව්‍යාපාර සිදු කරන ආයතන පුද්ගලයන් 18ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යමින් පවතිනවා. ඒතර ඒ ප්‍රතිඵල පදනම් කරගනිමින් අපේ මුදල් ව්‍යාපාර පනත තියෙනවා නැවත ගෙවීමේ පොරොන්දුව මත මුදල් ලබා ගැනීම 2011 දරන මුදල් ව්‍යාපාර පනත අනුව නීති විරෝධී තැන්පතු ලබා ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම තැන්පතු ලබා වගේ මේක මුවාවෙන් නීති විරෝධී තැන්පතු ලබා ගැනීම කියන එක පෙනුනොත් අනිවාර්යයෙන්ම දැනටම 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැනටමත් උසාවි මේ අපි අර පබ්ලිෂ් කරනවානේ පිරමිඩාකාර සම්බන්ධයෙන් උදාහරණ ඒක දැන් සම්කිසි ආකාරයක වෙනසක් තියෙනවා. ආයතන රාශියක් නීති ක්‍රියාමාර්ග අරගෙන නඩු දාලා ඒ ක්‍රියාවලිය යෙදෙනවා.